hello welcome back to my YouTube channel. මම හිතනවා ඔයාලා වෙනදා වගේම ගොඩක් හොඳින් ඒ වගේම පරිස්සමින් ඉන්න ඇති කියලා. ඔන්න මං අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ස්ටඩි බ්ලොග් එකක් මම මේ දවස් නැගිට හරියටම පාන්දර ඔයාලා වෙලාව දැක්කනේ. ඉතින් පාන්දරේ ඉඳලා වැඩ කරපු දවසක් තමයි මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මේ වීඩියෝ එකෙන් කතා කරන එක දැනටමත් ඔයාලා thumbnail එකෙන් දකින්න ඇති. ඔයාලා දැක්කත් වගේම මේ දවස්වල ඔයාලට O levels ඉන්න නිවාඩු හම්බෙලානේ තියෙන්නේ. ඉතින් ඒ නිවාඩු කාලේ කොහොමද පළදායි විදිහට ගත කරන්නේ කියලා තමයි මේ වීඩියෝ එකේ මම චූටි අයිඩියා එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. එහෙනම් වීඩියෝ එක මුලින් ඉඳලා අන්තිම වෙනකල්ම බලන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ගොඩ දෙනෙක් මට ඉන්බොක්ස් මැසේජ් දාලා ඇහුවා අක්කේ මේ නිවාඩු දවස් ටික නම් කොහොම හරි මේ ගොඩ ගැහිලා තියෙන වැඩ ටික ඉවර කරගන්න ඕනේ. මම කොහොමද ටයිම් ටේබල් එකක් හදන්නේ, කොහොමද ටු ඩු එකක් හදාගන්නේ කියලා. ඉතින් මං හිතුවා ඒ හැමෝටම වැදගත් වෙන විදිහට මගේ අයිඩියා එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඔයාලා මේකෙදි කරන්න ඕනේ ඉස්සෙල්ලාම ටයිම් ටේබල් එකක් හදාගන්න එක දවසේ වැඩ ටික කරගන්න. දැන් ටයිම් ටේබල් එකක් නැතිව අපි ඔහේ වැඩ ටික පටන් ගත්තොත් ඇත්තටම ඉෆෙක්ටිව් නෑ. ඒ නිසා ටයිම් ටේබල් එකක් හදාගන්න. ටයිම් ටේබල් එකක් හැදුව පළියට ඒකේ විදිහටම වැඩ කෙරෙන්නේ නැහැ. මම ඒක දන්නවා. චුට්ටක් එහෙම අතපසු වෙනවා. ඒකට කමක් නැහැ. ඒ වුණාට ඔයාලා හුරු වෙන්න ඕනේ කොහොම හරි අර ටයිම් ටේබල් එකේ තියෙන ටාස්ක් ටික කොහොම හරි ඉවර කරගන්න. ටයිම් ටේබල් එකේ විදිහටම වැඩ කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මම ටයිම් ටේබල්ස් හදනවා මට. ඒ වුණාට මට බෑ ඒකේ තියෙන වෙලාවටම වැඩ ටික ඉවර කරගන්න. මොකක් හරි අමතර වැඩක් වැටෙනවා. ඉතින් ඒ වගේ තමයි. ඒ වුණාට ටයිම් ටේබල් එක හදන එකෙන් කෙරෙන්නේ ෆෝකස් එක තියාගෙන දිගටම වැඩ කරන්න අපව හුරු කරන එක. චුට්ටක් එහෙම මෙහෙන් අතපසු වුණාට කමක් නැහැ. මේ ටයිම් ටේබල් එක ඔයාලා හදා ගන්න ඕනේ උදේ වරුවට එකයි ආයි රෑ වරුවට එකයි විදිහට. උදේ නැගිටින ටයිම් එක කොහොම හරි 8 විතර වෙද්දි නැගිටින්න try එකක් දෙන්න. 8:00 වෙද්දි කාලා බීලා වැඩ ටික පටන් ගන්න විදිහට. ඔයාලා මේ ටිකේ ගෙදරනේ ඉන්නේ. ඉතින් ඒ නිසා ඉස්කෝලේ නැහැනේ. ඔයාලා කරන්න ඕනේ ඔයාලට තියෙන අමතර ක්ලාසස් තියෙන ටයිම් ටික අයින් කරලා ඉතුරු වෙලා තියෙන ටයිම් ටික වෙනම අඳුන ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට ගොඩ ගැහිලා තියෙන වැඩ ටික ආයෙම සැරයක් වෙනම අඳුන ගන්න ඕනේ. මම උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම කෙනෙක්ට තියෙන්න පුළුවන් විද්‍යාව වල දැනට උගන්වපු පාඩම් ටික පාඩම් කරන්න. තව කෙනෙක්ට තියෙන්න පුළුවන් ඉතිහාසය වල ෂෝට් නෝට් ගහන්න. එහෙම නැත්නම් තව කෙනෙක්ට තියෙන්න පුළුවන් අතපසු වෙච්ච නෝට්ස් වගේක් ලියන්න. ඔය විදිහට එක එක්කෙනාට එක වැඩ ඇති. ඉතින් ඔයාලට ඒ විදිහට ගොඩ ගැහිලා තියෙන වැඩ ටික ඊට පස්සේ අඳුන ගන්න ඕනි. මේ ගොඩ ගැහිලා තියෙන වැඩ ටික අර ෆ්‍රී ටයිම්ස් වලට වෙනම කඩා ගන්න. වැඩිපුරම වැඩ කරන්න තියෙන සබ්ජෙක්ට් එකට වැඩි වෙලාවක් වෙන් කරන්න. ඒ කියන්නේ උදේ වරුවෙන් පැයයි, ආයමසර හවස් වරුවෙන් පැයයි, නයිට් ස්ටඩි සෙෂන් එකේදී තව පැයකුයි. ওই විදිහට අර ඔයාට වැඩ ගොඩ ගැහිලා තියෙන සබ්ජෙක්ට් එකට වැඩිපුර වෙලාවක් වෙන් කරගන්න. අඩුවෙන් කරන්න ඕනේවට එච්චර ටයිම් එකක් වෙන් කරගන්න අවශ්‍ය නැහැ. ওই විදිහට O level වලට නිවාඩු හම්බ වෙච්ච දවස් ටික ඔයාලට ඉෆෙක්ටිව් විදිහට ගත කරන්න පුළුවන්. ඔයාලා විසින්ම ටයිම් ටේබල් එකක් ඔයාලට හදාගෙන. මගේ පාන්දර ස්ටඩි සෙෂන් එකේ ඔන්න බලන්න දැන් වෙලාව 5ත් වෙලා. ඒ වුණාට නිදා ගන්න බෑ. තව චුට්ටක් වැඩ කරනවා කියලා හිතුවා. අම්මා මේ වෙලාවේ නැගිට්ටා උදේට උයන්න. ඉතින් එයා නැගිට නිසා දැන් නම් මට නිදිමතක් කියන එකක් නෑ. මොකද එයා සැරෙන් සැරේ කාමරේට ඇවිල්ලා බලනවා. මේ ටයිම් ටේබල් එක හදන්නේ කොහොමද කියලා දැන් මම ඔයාලට කිව්වා. ටයිම් ටේබල් එක දෙකක් විදිහට හැදෙනවා. උදේ වරුවේ ඉඳලා හවස් වෙනකල් හැදෙන එකයි, හවස ඉඳලා රෑ වෙනකල් හැදෙන එකයි විදිහට ටයිම් ටේබල්ස් දෙකක් මෙතනද ඔයාලා හදන්න ඕනි. ඒ වගේම මේ ටයිම් ටේබල් එක ඔයාලට පුළුවන් කලින් දවසේ රෑම හදන්න. එහෙම නැත්නම් උදේ පාන්දර නැගිට්ටාම හදන්න. ටයිම් ටේබල් එක හැදුවට විතරක් වැඩක් නෑ. ඔයාලා ඒකට අනුව වැඩ කරන්නත් ඕනි. ඉතින් අර බෙදලා තියෙන ටාස්ක් ටික කොහොම හරි කම්ප්ලීට්
කරගන්න try එකක් දෙනවා නම් මං හිතනවා ටයිම් ටේබල් එකේ විදිහට ඉෆෙක්ටිව් විදිහට වැඩ ටික කරගන්න පුළුවන් වෙයි කියලා. කෙනෙක්ට හිතෙයි දැන් මේ විදිහට ටයිම් ටේබල්ස් හදාගෙන මම මොනවද කරන්න ඕන වැඩ මට එහෙම කරන්න වැඩ ලොකුවට නැහැ කියලා. ඉතින් ඔයාලට පුළුවන් නේද ඔයාලගේ ෆස්ට් ටර්ම් ටෙස්ට් එකට රෙඩි වෙන්න. ඔයාලට ටර්ම් ටෙස්ට් එයි ජුනි වගේ විතර වෙදි ටර්ම් ටෙස්ට් එයි. මන් දන්නේ හරියටම. ඉතින් ඔයාලට පුළුවන් නේ දැම්මම ඔය පාඩම් කරන සබ්ජෙක්ට් වලට ෂෝට් නෝට් ගහන්න. එහෙම නැත්නම් අතපසු වෙච්ච නෝට් එකක් තියෙනවා ඒ නෝට් එක කම්ප්ලීට් කරන්න. පේපර්ස් කරන්න වැරදුණු ප්‍රශ්න තියෙනවා නම් පේපර්ස් වල ඒ දේවල් වල වැරදි සෑදීමයි මසරයක් හදන්න. ඒ වගේම පාඩම් කරන්න, ගණන් හදන්න, පත්තර කරන්න ඔය වගේ එක වැඩ තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ටයිම් ටේබල් එකේ අර ෆ්‍රී ටයිම්ස් වලට මේ වැඩ කොටස් යොදා බෙදාගෙන ඔයාලගේ මේ O levels වලට හම්බෙච්ච නිවාඩු කාලය ඵලදායීව පාඩම් වැඩ වලට ගත කරන්න. ඔයාලා වීඩියෝ එක මුලින් ඉඳන් බැලුවා නම් තේරෙන්නේ නැති මම පාන්දරට නැගිටින කෙනෙක් කියලා. ගොඩ දෙනෙක් මගෙන් අහනවා අක්කවා වැඩ කරන්න මොන වෙලාවටද කියලා. මම දවසම මහන්සි වෙන කෙනෙක් නිසා මට එක දිගට දවසම මහන්සිලා රැට වැඩ කරන්න අමාරුයි. ඒ නිසා මම එලාම් තියලා පාන්දරට තමයි නැගිටලා පාඩම් කරන්නේ. ඉතින් මේ ඔයාලා දැක්කෙත් අන්න ඒ වගේ දවසක්. දැන් මම මේ කරන්නේ මට ඉරිද දහම් පාසල් යන්න ඕනේ. ඉතින් ඒ ළමයින්ට උගන්වන්න තියෙන පාඩම කලින් දවසේ චුට්ටක් බලාගෙන අදාළ ප්‍රශ්න ටික හදන එක. ඒ අතරේ මගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්නත් මං අමතක කරන්නේ නැහැ. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙමත් හම්බ වෙනකල් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් මං අදට ගිහින් එන්නම්. හැමෝටම බුදු සරණයි.